සමහර හරක්ට එහෙම නැත්තම් සමහරක්ට මේක ඒ හරක් භාෂාවෙන්ම කියන්න වෙනවා. ඒ නිසා මේ කතාව හොඳට අහගන්න. මේ රටේ මිනිස්සුන්ගේ ಜಾති මාමකත්වයේ හැල්ලු කරන ආගමක් ජාතියක් සංස්කෘතියක් ගැන කතා කරනකොට ඒක පල්ලෙහාට ඇදලා දාන ගොන් ගොබිලන්ට තමයි මේ කතාව. ඊයේ පෙරේදා වෙනකම්ම ඇමරිකාව ඊශ්‍රායලය ලෑස්ති වෙනවා ඉරානට නැවත වාරයක් දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න. ඔවුන් කියනවා ලෝකයේ තියෙන ශිෂ්ටාචාරයක් මම විනාශ කරනවා කියලා. වියරු වැටිච්ච කාලකන්නි අදම පාලකේ තමන්ගේ බලය වෙනුවෙන් තමන්ගේ බලය ලෝකෙට පෙන්වන්න තවත් ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් විනාශ කරනවා කියලා වහසි බස් දොඩනවා. ඔයාගේ වචනෙන් කියනවා නම් පොරටෝක් දෙනවා නම් ඒක එයාගේ අවසාන. එහෙම තියෙද්දී තමන්ගේ රට ගැන තියෙන හැඟීම රටේ ප්‍රශ්න කෝටියක් තියාගෙන ජනතාව තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ භූමිය වෙනුවෙන් එක පෙළට පොදි ගැහෙන්න පටන් ගත්තා. ඕගොල්ලෝ මාධ්‍ය වලින් දකින්න ඇති. ඉරාන ජනතාව ඇමරිකාව ප්‍රහාර දෙනවා කියලා දැනගෙන හැම තමන්ගේ ප්‍රධාන මර්මස්ථානයක් වටේම එකතු වුණා. උඹලා බෝම්බ ගහපල්ලා, අපිවත් මරාගෙන මරපල්ලා, වැටියල්ලා, විනාශ කරපල්ලා. එහෙම අභිමාණයෙන් තමයි ඒ වුන් ඉදිරිපත් උනේ. එහෙම ජීවත් ඉදිරිපත් වෙච්ච ජනතාව පෙන්නවා අපි ඓතිහාසික ආර්යයන්ගෙන් පැවතෙන ඉරාන ජාතිකයන් කියලා. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ පර්සියානුවන් කියලා ඔවුන් පෙන්නවා. ඇමරිකාවද මොනවා කියලා, ඇමරිකාවේ ජනාධිපතිවරයා මොන දේ කියලා පහු බැහැලා ගියත් ඔහු මේ වෙලාවේදී ලබාගත්තේ ජීවිතේ ලබාගත්ත ලොකුම පරාජය. ඒක ඉස්සරහට බලාගෙන ඉන්න. හැබැයි මේක ලංකාවේ පැත්තට ගත්තොත් මේ කතාව කියනකොට අපේ ඉන්න ගොන් ලොන්ත බූරුවෝ, මං කෙලින්ම මේ වචනේ පාවිච්චි කරනවා, බූරුවෝ ಜಾති මාමකත්වයේ විහිළුවට ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ලංකාවේ මිනිහෙක්, මම ශ්‍රී ලාංකිකයෙක්, මගේ රට ගැන මම අභිමාණයෙන් කතා කරන්න කියලා වචන ටිකක් එළියට දැම්මොත් ඒ මිනිහව පාගල බිමට පොඩි කරලා දාන්න තරම් මේ ඉන්න වර්තමානයේ තමන් අට ආගමක් නැහැ කියලා පොරටෝක් දෙන ගොබිලන්ගේ දකින්න ලැබෙනවා. ඒ නිසා මම ඔබට අභියෝග කරනවා. මිනිසුන්ගේ සමගිය බලයක්, ඒ බලය සහ සංස්කෘතිය එකට එකතු කරගත්තම අවුරුදු 10 ගාණක් ගොඩනගාගත්ත ඒ ශිෂ්ටත්වය ඉස්සරහට ගත්තොත් ලෝකේ ඕනම බලවේගයක් පහු බැහැලා යනවා. ඒ නිසා ඉරානය තමයි ඒකට හොඳම උදාහරණය. ආයුධ වලින් කරන්න බැරි ගොඩක් දේවල් තවත් ක්‍රම වලින් ලෝකෙට ගේන්න පුළුවන්. ඒ නිසා ಜಾති මාමකත්වයේ කියන්නේ නිවට බවක්. ඒක කාට හරි වහල්කමක් කරනවා කියලා හිතනවා නම් අන්න ඔයලට වැරදුණු තැන. රටක ඉතිහාසය, රටක සංස්කෘතිය, රටක ශිෂ්ටත්වය කියලා කියන්නේ ඒ රටේ මිනිස්සුන්ට තියෙන වටිනම දේ කියලා දැන්වත් තේරුම් ගන්න මේ කතාව අහන් ඉන්න අර කියන මොඩියෝ ටික.